bestweb.lk එකේ රේටිං සහ රිවිව් වලට පිවිසෙන්නේ කොහොමද? එතකොට අපි බලමු මෙතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. රේටිං රිවිව් වලට ආවට පස්සේ එතන බටන් එකක් තියෙනවා ඒ අදාළ රේටිං පේජ් එකට පිවිසෙන්න. එතනින් අපි රේටිං පේජ් එකට ගියාට පස්සේ එතන තියෙනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වෙරිෆයිඩ් රේටිං එකක්ද එහෙම නැත්නම් ගෙස්ට් රේටිං එකක්ද අපි කරන්නේ කියන අපේ කැමැත්ත අනුව බටන්ස් දෙකක් තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලා බලමු මේ වෙරිෆයිඩ් රේටිං එකක් අපි වෙරිෆයිඩ් රේටිං එකක් කරන්නේ කොහොමද කියන එක. වෙරිෆයි බටන් එක ක්ලික් කරාට පස්සේ අපි එන්කරේජ් කරනවා ඕගොල්ලන්ට වෙරිෆයි කරලා එන්න කියලා හැම වෙලේම. ඕගොල්ලෝගේ ඊමේල් ID එක හරි එහෙම නැත්නම් මොබයිල් නම්බර් එක හරි එන්ටර් කරපුවාම එතනින් ඒක ඇතුළත් කරලා next කරාට පස්සේ ඕගොල්ලන්ට හම්බ වෙනවා ඕගොල්ලෝගේ OTP එක ඕගොල්ලෝ ඒ යොමු කරපු ඊමේල් එකට හෝ අදාළ ජංගම දුරකථනයට එතනින් එහාට ඒක ආපහු අපේ සයිට් එකට එන්ටර් කරාට පස්සේ ඔබ යනවා ඒ award categories ටික පෙන්වන page එකට පිවිසෙනවා. ඒ පිටුවේ හරහා ඕගොල්ලන්ට select කරන්න පුළුවන් මොන category එකටද මම ඉස්සෙල්ලා vote කරන්නේ. එතකොට ඒ අදාළ icons උඩට ගිහිල්ලා අපි click කරපුවාම ඒ අදාළ කාණ්ඩය යටතේ අදාළ category එක යටතේ තියෙන සියලුම websites අපි අර කිව්ව තෝරාගත්ත ක්‍රමවේදයන්ට අනුව සියලුම වෙබ්සයිට්ස් එතන ඩිස්ප්ලේ වෙනවා. එතකොට එතනින් ඕගොල්ලන්ට බටන් එකක් තියෙනවා. එතන රේට් කරන්න පුළුවන් බටන් එක ඒක උඩ ක්ලික් කරපුවාම ඔබට පොඩි ස්ක්‍රීන් එකක් එනවා. ස්ක්‍රීන් එක මැදට මේ තිරයේ දිස් වෙනවා වගේ. එතනදී අපට පුළුවන් ඔබට අංක 1 සිට 5 දක්වා ඔබට අවශ්‍ය අංකය දෙන්න පුළුවන්. එතකොට එතනින් එහාට රිවිව් එක දීම ඔබට ඔප්ෂනල් එක අපට දෙන්නත් පුළුවන් නොදී ඉන්නත් පුළුවන්. එතකොට අපි රේටිං එක දීලා රිවිව් එක දීලා එතනින් එහාට අපට මේක පොඩි වෙරිෆිකේෂන් එකක් තියෙනවා එතන කරන්න. ඒ වෙරිෆිකේෂන් එක කරලා ඉවරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. අපි ඊළඟට බැලුවොත් ගෙස්ට් කෙනෙක් හැටියට අපි රේට් ඇන්ඩ් රිවිව් එකක් ප්‍රකාශ කරන්න ගියොත් කොහොමද ඉන්නේ? අපි මේ ගෙස්ට් කියන බටන් එක ක්ලික් කරපු ගමන්ම අපි යන්නේ award categories බටන් එකට යනවා. කලින් වතාව වගේ OTP එකක් නැහැ. හැබැයි මෙතනදී අර විදිහටම අපිට ඊළඟට අපි අදාළ කාණ්ඩය යටතේ අපට අවශ්‍ය රේටිං එක සහ රිවිව් එක ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒක එන්ටර් කරලා ඉවරලා අර පොඩි වෙරිෆිකේෂන් ටික් බොක්ස් එක ටික් කරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ.